මූල්‍ය කල්බද්දේ තියෙන විශේෂත්වය තමයි අද ලංකාවේ තියෙන වාහන ගොඩාක්ම තියෙන මෙන්න මේ මූල්‍ය කල්බදු ක්‍රමයට. අපි අවුරුදු 4කට හෝ 5කට වාහනයක් ඉඩමක් ගොඩ නැගිල්ලක් ගන්නවා. මම කියනවා මට ලොරියක් ගන්න ඕනේ. මම ලීසින් කම්පැනි ගිහලා කියනවා එතන ඉන්න මැනේජර්ට මට ලොරියක් ගන්න තියෙනවා සල්ලි නම් විදිහක් නැහැ. එයා බලනවා මගේ මූල්‍ය තත්ත්වය අරවම බලලා එයා කියනවා කීයද ලොරිය? මම කියනවා අවල් සේල් එකේ මම බලලා ආවේ මේකේ ලක්ෂ 50ක විතර අගයක් තියෙනවා ලොරියේ. දැන් මට ගෙවන්න පුළුවන්ද කියලා බලලා අවුරුදු 5ක්ද ගෙවන්න පුළුවන්ද කියලා බලලා වාරිකේ කියලා පොලිය කියලා ඔයාට එන ලොරිය අපි අරන් දෙනවා ලක්ෂ 50ක් ගෙවලා. මේ ෆිනෑන්ස් ලීසින් කම්පැනි. ලීසින් කම්පැනි මෙයාට සල්ලි ගෙවනවා. සල්ලි ගෙවලා ලොරිය අපට අරන් දෙනවා. අපි ලීසින් කම්පැනියට වාරික වශයෙන් මුදල් ගෙවනවා. මේක දැන් ඒ කාලෙට බද්දක්. ඒ කාලෙට බදු පදනම යටතේ තමයි ඒ කාලෙට මේක පාවිච්චි කරන අපට අයිතියක් නැහැ. අයිතියක් නැහැ. ලොරිය අයිති ලීසින් කම්පැනියට. ඒ කාල පරිච්ඡේදය තුල වාරික ගෙවන්න ඕනේ මාසිකව හෝ මාස 3න් තුනට හෝ වාරික ගෙවන්න ඕනේ. නඩත්තු ටයර් එක යනවා. ලොරියේ එන්ජින් එකට පොඩි ප්‍රශ්නයක් වෙනවා. කවුද නඩත්තු කරන්නේ? අපි තමයි නඩත්තු කරන්නේ. අද පාරේ දුවන බස් ගොඩක් වාහන ගොඩක් දැන් පන්ති ඉවරලා යද්දි වාහන 10කට අත දාලා නවත්තලා අහන්න ලීසින්ද නැද්ද කියලා ලීසින්. බස් එකේ යන ගමන් කොන්දොස්තරලා ජයෙන් අහන්න ලීසින්ද නැද්ද ලීසින්. ඒක ගොඩක් මේ ක්‍රමයට තමයි ගන්න. අවුරුදු 5 අවසානයේදී වාහනේ මුළු අගයම ගෙවලා ඉවර වෙනවා. මුළු අගයම ගෙවලා ඉවර වුණාම මුළු වාසිය අපට එනවා. අපිට වත්කමයි තියෙනවා ඊට පස්සේ. අතරමඟදී ටිකක් මේ ගිවිසුම් නවත්තන්න අමාරුයි. ටිකක් දැඩි ගිවිසුමක් මේක.